පාසුන් නැහැට එන්න කිව්වා. එයා ගමේ ඉන්නවා දැන් සුවසේ. අලි වගකීමකුත් නැහැ. මාලිගාවෙනුත් බලා ගන්නවා, මාත් බලා ගන්නවා. ඉතින් එයාට හොඳයි. මොකද ආවුවේ තපින්නයි වතුරේ බහින්නයි ඕව ඕනේ. මං කිව්වා ආයි යන්නත් එපා අලි බලන්න. තැන් වල ගියාම වෙන්නේ ආයි මේ මඩ කණ එකයි ඔය මේවා කණ එකයි පාරේ ඉඳගෙන ඉන්න එකයි කුටි කණ එකයි අලින්ගෙන් ඕවා වෙන්න එපා. දැන් ගෙදරට වෙලා සතුටෙන් ඉන්න කලානේ හොඳට. මොකද ඔය සාමාන්‍යයෙන් අර කියන්නේ ජනාධිපති වුණාට පස්සේ ආපහු ගිහිල්ලා മന്ത്രി වෙන්න ඉල්ලන්නේ නැහනේ. එතෙන්දී අතාරින්න ඕනේ ඒවා. ඒ වාගේ මමත් කිව්වා මේ ඔය ඉහළම තලයේ යතා බැලුවට පස්සේ ආයි ගිහිල්ලා පොඩි පැටවුන්ගේ අස්සේ ගිහිල්ලා හින්දු පාරවල් අල්ලන්නයි හදන්නයි යන්න එපා. මේ ගෙදරට වෙලා කාලා බීලා ඉන්නවා කියලා. ඉතින් මිනිහත් ඒ කියපු විදිහට අහගෙන තවත් ඉන්නවා. දැන් අදත් වොයිස් කට් නැහැනේ. මොකද මගෙන් අහලා තමයි වොයිස් කට් එකක් දෙන්නේ. මම කියලා දෙන වොයිස් කට් දුන්නා නම් ඒගොල්ලන්ටම කියලා කරගන්න මම එහෙම එන්නේ නැහැ ඕවා ගැන බලන්න කියලා. ඉතින් එයා ඒ විදිහට ඉන්නවා. ඉතින් අපි ඒ නිසා මේ බරක් කරක් නැතුව දැන් මේ කටයුතු වල ඒ නිසා එතුමාත් ආවා අපේ අලිහාම්පුත්තුත් ආවා 2020 මුද්දරයක් නිකුත් කළා. ලංකාවේ ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුවේ ගැසට් පත්‍රයක් නිකුත් කළා ජාතික වස්තුවක් හැටියට. ඊළඟට ශ්‍රී දළදා මාලිගාවේ අවුරුදු 13ක් කරඬුව නැම්මෙව්වා සදාතුක් කරඬුව මේ නොකඩවා. ඒකේ ක්‍රෙඩිට් එක යන්නේ අපේ නිලමෙතුමාට. මොකද එතුමා ඒක නිර්භීත තීරණයක් අරගෙන කළේ. නැත්තම් වෙන ඇත්තු තරහත් වුණා අපේ අලිබාසුන් නැහැක්ක. මොකද මේ තමුසෙන් තමයි හැමදාම දෙන්නේ මේ කියලා අර එහෙම කියන කට්ටියත් හිටියා. ඉතින් මොකද කරන්නේ ඉතින්? වාසනාව කියන එක නැති කරන්න බෑනේ කෙනෙක්ගේ. ඉතින් ඒ නිසා ඇතාගේ වාසනාවට ඒක ලැබුණා. මොකද සමාජයට තමන්ගේ භවගාමී ජීවිතයේ අවසාන ආත්මය වෙන්න පුළුවන් මේ සතෙක් කියලා උපදින. ඉතින් එහෙම අයට ඒක ලැබෙනවා. ඉතින් කාටවත් ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ තමන්ට ලැබුණ නැහැ කියලා. ඒකට පින තියෙන්න ඕනේ. ඉතින් ඒ පින ඇතාටත් ලැබුණා, අපිටත් ලැබුණා. අපි ඉතින් බොහොම උපේක්ෂා සාගතව හිටියා. අපිට ඇත්තෝ හිටියා කියලා, දල තිබුණා කියලා, මෙතන තිබුණා කියලා මගේ කිසිම මට ලොකුකමක් හිතට නැහැ. මම වෛද්‍යවරයෙක්, මම ලෙඩු සනීප කරනවා. මෙව්වා මේ හම්බෙච්ච අපිට වගකීම් සහ යුතුයකම්. මෙව්වා අපි ඉෂ්ට කළා. ඒකනේ අද මේ රැකුනේ. ඒ අපි ගත්ත තීරණේ ඒක හරි. බලපුවාම ඒ දේ කෙරුණා. ඒ නිසා තවත් විශේෂ කාරණයක් තියෙනවා කියන්නේ මේ අපේ කොරිතු අක්කවලි බාසුන් නැහැ මේ කාටවත් පුරුදු කරන්නේ ඇතා ගෝලයක් නැත. ඔය ගියාට පස්සෙන් ඔක්කොම ළඟට යන්න බෑ. ඇතා කැමති නැහැ. මෙයා විතරයි ඕනේ. අර භාර්යාව හා සෝහම් පුරුෂයා වගේ මාර වැඩක් මට උනේ. මම ඉතින් ඇඟේ ලේ නැහැ පෙරහැරට ගිහිල්ලා ඉවරනකල් සාමාන්‍යයෙන් මේ නිකන් හිරි වැටිලා වගේ තියෙන්නේ. මොකද මොන වෙලාවෙ කෝල් එකක් එයිද කියලා. ඉතින් මං හැම වෙලේම කියනවා කොඩිතුවක්කු මේ කවුරු හරි පුරුදු කරන්නකෝ කොට ඔයාට එතකොට හෙන්ඩුව දීලා යාට බලාගෙන හිටියාගෙන. හදිස්සියේ බඩේ අමාරුවක් හැදුනා උණක් හැදුනා කොහොමද මේ දළදා මාලිගාව පෙරහැර වඩම්මන්නේ කරඬු වඩම්මනකොට මොන හරි රාලහම කිසි දෙයකට බය වෙන්න එපා මට මොකවත් වෙන්නේ. ඕම් කියපු කතාව. ඉතින් මං මේ විශ්වාසය තියලා ඒක කරගෙන ගියා. ඇත්තටම ඇතා නැති වෙන කල්ම එහෙම දෙයක් උනේ නැහැ. මගේ වාසනාවට. මගේ කේන්දරෙත් තියෙන්න එපා හොඳ. ඒ නිසා මේ ඇතා නියම ආයුෂක් ගෙවලා නැතිව ගියා. නැතු අකාලේ මිය ගියා නෙමෙයි. මොකද ශරීරයේ විශාලයි බර වැඩි හෘදේ වස්තුවට අමාරුයි. අවසාන වතාවේ මම අදයි ඒක කියන්නේ නුවර පෙරහැරට ගිහින් එනකොට කඳු නගිනකොට පොඩි හතියක් තිබුණා. වතුරේ නිදාගෙන නාවල නැගිට්ටෝනකොට නැගිටින්න අමාරු ගතියක් තිබුණා. ඒ වුණාර වයසත් එක්ක හෘදය දුර්වල වීම නිසා වෙන දේ. ඒ නිසා මරණය සිද්ධ වුණේ හෘදය ආබාධයක් කියලායි අපි තීරණය කළේ. ඉතින් ඒ නිසා නැති වුණත් නැවත වරක් හුස්ම නැතුව ආයෙ ඉපදිලා ඉන්නවා. ලෝකේ ඉන්න හැම කෙනාටම ලංකාව වාසී සියලු දෙනාටම බලා ගන්න පුළුවන්. අපිටත් ලොකු සතුටක් අපි යම්කිසි දෙයක් රටට ලෝකෙට කළා කියලා. අනික මේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව ලෑස්ති වෙලා ඉන්න දැන් තව ටික දවසකින් බස් පිටින් මෙහාට එන්නේ. මොකද අපි ඒක දන්නවා මේ වයිබ් එක තියෙන මේ ඉල්ලීම. මොකද අපිට තැනකට යන්න බෑ කවදද මේක දකින්න කියලා අහනවා. ඉතින් මම කිව්වා නෑ මේක බාර දීලා තියෙන අහවල් උන්ට ඒ නිසා බය වෙන්න එපා ඒකයි. ඒ නිසා ඉතින් මේ කාලය ගත්තට සමා වෙන්න. මොකද මේ අවසාන වශයෙන් අපිට ඊට පස්සේ මෙහාට ආරාධනා එන්නේ නෑ මේ කතා පවත්වන්න.
ඊට පස්සේ ඉන්නේ ටිකට් එකක් දීලා බලන්න තමයි. මොකද මාව ගේට්ටුවෙන් ගන්න නැහැ මේ වාහනේ දාන්න දෙන්නෙත් නැහැ මේ ටිකට් ගන්න නැතුව ඇතුළට එන්න දෙන්නෙත් නැහැ මේ අවසාන වතාවට මේ ආවේ. ඉතින් අද බුලත් දීලා පිළිගත්තා. බොහොම සන්තෝෂයි. ඔබලා හරි වැඩක් කළා රටට හොඳ සේවයක් කරන්න. ඒ වගේම මං හිතනවා කෞතුකාගාර දෙපාර්තමේන්තුවටත් පිරීලා ඉතිරිලා යන්න යම්කිසි ඔය අඩුපාඩුකම් මැකෙන්න මේක හේතුවක් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා ඒ ප්‍රාර්ථනා කරමින් අපේ නැදුම්ගොම්බේ රාජා විජය රාජා ස්ථිරාජයාට සිතන පතන බෝධියකින් අමා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කළමින් මට සවන් දුන්න ඔබ සැමට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.